ආයිබෝවන් ඔබ විත ආදරයෙන් පිළිගන්නවා හීන් සුවය YouTube channel එකට. මගේ ප්‍රධාන අරමුණ තමයි ඔබේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න කරන්න, යහපත් කරන්න අවශ්‍ය සෞඛ්‍ය දැනුම, සෞඛ්‍ය අධ්‍යාපනික දැනුම ඔබ වෙත ළඟා කිරීම. අද දවසේ මගේ මාතෘකාව වැඩිහිටි අපයෝජනය. එහෙම නැතිනම් අපි elderly abuse කියලා කියනවා. අපේ සමාජයේ ඔබට නිතර ඇහෙන්න දකින්න ලැබෙනවා ඒ වගේම කතා බහට ලක් වෙනවා ළමා අපයෝජන පිළිබඳව ඒ වගේම කාන්තා හිංසනය පිළිබඳව. නමුත් අපිට ඇහෙන්නේ නැහැ ඒ වගේම කතා බහට ලක් වෙන්නේ නැහැ වැඩිපුර වැඩිහිටියන්ට සිදුවන අපයෝජනයේ සම්බන්ධව. වැඩිහිටියන්ට සිදුවන අපයෝජන සමහර වෙලාවට කෙලවර වෙන්නේ ඒ පුද්ගලයාගේ මරණයෙන්. අපිට එදිනදා ජීවිතේ අපේ සමාජයේ සිදුවෙන බොහෝ සංසිද්ධීන් ජනමාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා දකින්න ලැබෙනවා. වැඩිහිටියෙක් කියලා කියන්නේ ලෝකේ හඳුන්වන විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඳුන්වන විදිහට වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් තමයි අපි 65 හෝ 65ට වැඩි පුද්ගලයන් තමයි අපි වැඩිහිටියෝ කියලා හඳුන්වන්නේ. අපි වැඩිහිටිවියට යනකොට ඔබ දන්නවා කායිකව වගේම මානසිකව විවිධ දුර්වලතාවයන් වලට ලෙඩ රෝගවලට වාජනය වෙනවා. මේ තුල ජීවත් වෙන බොහෝ වැඩිහිටියන් අප සමාජය තුල විවිධ අවස්ථාවලදී විවිධ තැන්වලදී විවිධ සංසිද්ධිවලදී අපයෝජනයට ලක් වෙනවා. දරුදැරියන් එහෙම නැත්නම් කුඩා දරුවන් ගැන අපි කතා කරද්දී තරුණියන් ගැන කතා කරද්දී මේ අපයෝජන ගැන කතා කරනකොට වැදගත්ම ලක්ෂණය තමයි අපිට දකින්න ලැබෙන්නේ අපයෝජනයන් සිදු වෙන්නේ තමන්ගේ පවුල තුලමයි වැඩි හරියක්ම. ඒ කියන්නේ තමන්ට ඊටමත් ළඟින් හිටපු ළඟින් ඉන්න තමන්ගේ හිතවතෙක් පවුලේ කෙනෙක් ඥාතියෙක් අතින් තමයි ගොඩක් වෙලාවට දරුවන් සහ කාන්තාවුනුත් තරුණියන් කාන්තාවන් අපයෝජනයට ලක් වෙන්නේ. ඒ වගේම තමයි මේ වැඩිහිටිවියේ පසුවන පුද්ගලයන් අපයෝජනයට ලක්වන්නේ තමන්ගේ පවුල තුලමයි බොහෝ අවස්ථාවලදී. පවුලේ අයගින්මයි මේ දේවල් සිදු වෙන්නේ. දන්න හඳුනන අයගින්මයි මුලින්ම අපයෝජනයට ලක්වන්නේ. ඊට පස්සේ සමාජය තුලත් බොහෝ අවස්ථාවල බොහෝ තැන්වල මේ වැඩිහිටියන් අපයෝජනයට ලක් වෙනවා. ආකාර කීපයකින් මේ වැඩිහිටියන් අපයෝජනයට ලක් වෙනවා. විශේෂයෙන්ම මානසිකව සහ කායිකව ප්‍රධාන වශයෙන් ඔවුන් අපයෝජනයට ලක් වෙනවා. අපි දකින විදිහට අපිට ඇහෙන විදිහට ඔබ දන්නවා අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ නිවෙස්වල ජීවත් වෙද්දී ඔවුන්ගේ දරුවන් විසින් සමහර වෙලාවට පහර දීම් කරනවා, තල්ලු කිරීම කරනවා, ඒ වගේම බැඳලා දානවා, කාමරවල දාලා හිර කරනවා, එහෙම නැතිනම් ඌඩු වලට දාලා බැඳලා තියෙනවා. මොනයම් ආකාරයකින් හරි ශාරීරිකව සිදු කරන අඩත්තේට්ටමක් අපි ශාරීරික අපයෝජනයක් එහෙම නැත්නම් ෆිසිකල් ඇබියුස් කියලා අපි කියනවා. අනිත් කාරණය තමයි වාචිකව. ඔබ හිතන්න සමාජයේ ජීවත් වෙන වැඩිහිටියන් අපේ ගේ ඇතුලේ ඉන්න අපේ පියා මව වැඩිහිටි පුද්ගලයා මොනතරම් වාචිකව අපයෝජනයට ලක් වෙනවද? ඔවුන්ට බැන වැදීම, පරුස වචන කීම, තර්ජනය කිරීම, ඒ වගේම අනවශ්‍ය නම් වලින් ඔවුන්ව හැඳින්වීම, සමච්චලයට භාජනය කිරීම මොනතරම් සිදු වෙනවද? වාචිකව අපි ඔවුන් අපයෝජනයට ලක් කරන ආකාරය. තව ආකාරයකින් අපයෝජනයට ලක් වෙනවා ෆයිනෑන්ෂලි. ඒ කියන්නේ මුදල් මේ පැත්තෙන් දෙමව්පියන්ට තියෙන දේපොලක් වෙන්න පුළුවන්, බැංකුගත මුදල් වෙන්න පුළුවන්, ඔවුන් ළඟ තියෙන මුදල් වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් සතු යාන වාහන, ගෙවල් දොරවල්, මුතුමැණික් වෙන්න පුළුවන්. මේවා ලබා ගැනීම සහ ලබා ගැනීමට මොනතරම් දුරට දරුවන් විසින් තැත් කරනවද? එතකොට ෆයිනෑන්ෂලි අපේ වැඩිහිටියන් ওই තරම් අපයෝජනයට ලක් වෙනවද? අපි අහලා තියෙනවා, අපි දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ තමන්ගේ විශ්‍රාම වැටුප
ලබාගෙනත් දෙන්නේ දරුවන්ට. විශ්‍රාම වැටුප තමන්ගේ දෙමව්පියෝ ලබා ගන්නකම් දරුවෝ බලන් ඉන්නවා. ඒ වගේම බලෙන් ඔවුන්ගේ දේපොළ ලියා ගන්න ඔවුන් ජීවත් වෙලා ඉඳිද්දී ඔවුන්ගේ අකමැත්තෙන් තර්ජනය කරලා බය කරලා එයාලට සලකන්නේ කියලා ඔවුන්ගේ දේපොළ ලියා ගන්නවා. අපි අනන්තවත් දැකලා තියෙනවා. වැඩිහිටියෝ ඔවුන්ගේ ඔවුන් ජීවත් වන නිවස අතහැරලා යනවා. මොකද දරුවන්ගේ අඩත්තේටම් නිසා දරුවන් ඔවුන් එළියට දානවා. මේ ආකාරයෙන් අපයෝජනයට ලක් වෙනවා. තව කාරණයක් තමයි සෙක්ෂුවලි ඇබියුස් වෙන එක. ඒ කියන්නේ ලිංගික වශයෙන් වැඩිහිටියෝ බොහෝ අවස්ථාවල අපයෝජනයට ලක් වෙනවා. අවස්ථාවක වෙන්න පුළුවන් ගිහිල්ලා ඔවුන් ලිංගික අඩත්තේටම් ශාරීරිකව කරලා ලිංගික දූෂණයට පත් කරන්න පුළුවන්. මොකද අවුරුදු 70 75 කාන්තාවන් වැඩිහිටියන් අපේ සමාජය තුළ ලිංගික අතවරයට ලක් වෙලා ලිංගික හිංසනයට ලක් වෙලා දූෂණය වෙලා මරලා දාපු අවස්ථාවන් අනන්තවත් අපි අහලා තියෙනවා. ඔවුන්ට අනවශ්‍ය ආකාරයේ චිත්‍රපට පෙන්වීම පින්තූර පෙන්වීම සංගරාවල තියෙන පින්තූර පෙන්වීම සහ ඔවුන් ඒ පැත්තට හැරවීම ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම සිදු වෙන්න පුළුවන්. ලිංගිකව ඕන් දූෂණය වෙන. ඔබ හිතන්න කඩපොලේ ඉන්නකොට සමහර වෙලාවට වැඩිහිටි පුද්ගලයෝ කඩපොලට යන අවස්ථාවකදී එහෙම නැතිනම් පාටියක් අවස්ථාවකදී වෙන්න පුළුවන් සමූහයක් ඉන්න තැනකදී වෙන්න පුළුවන් ඔවුන්ගේ ඇඳුම් ඉවත් කිරීමට පවා තරුණ කණ්ඩායම් උත්සාහ කරනවා. ඔවුන් ඒක විනෝදයක් විදිහට ඔවුන් සලකන්නේ. හැබැයි එවැනි දේවල් සිදු කරද්දී වැඩිහිටියයි අපයෝජනයට ලක් වෙන්නේ. මම ඔබට කිව්වා ෆිසිකලි වෙන්න පුළුවන්, කායිකව වෙන්න පුළුවන්, ඒ වගේම වාචිකව ඔවුන් අපයෝජනයට ලක් වෙන්න පුළුවන්, ෆයිනෑන්ෂලි වෙන්න පුළුවන්, ලිංගිකව අපයෝජනයට ලක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඉමෝෂනලි ඔවුන්ව අපයෝජනයට ලක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ හිතන්න මේ ආකාරයට සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ දෙමව්පියෝ සමාජයට පෙන්වන්න කැමති නැහැ. තමන්ගේ දෙමව්පියෝ සමාජයට එක්ක යන්න කැමති නැහැ. උත්සවයක් පාටියක් අවස්ථාවලදී දරුවෝ කියනවා දෙමව්පියන්ට එන්න එපා කියලා. තමන්ගේ යාළු මිත්‍රයින් නිවසට එන අවස්ථාවකදී කියන්න පුළුවන් අම්මේ තාත්තේ ඔයා එළියට එන්න එපා. ඔයා කුස්සියට වෙලා ඉන්න. ඔයා ගෙට වෙලා ඉන්න. එයාලත් එක්ක කතා කරන්න ඉන්න එපා. නෑදෑයෝ ගෙදරට එනකොට නෑදෑයන්ට කතා කරන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්. වැරදිලා හරි ගෙදර දෙයක් කියයිද දන්නේ නැහැ. ඒ නිසා යාලට නීති පනවන්න පුළුවන්. මේ වගේ දේවල් වලදී වැඩිහිටියෝ මොනතරම් අසහනයට වේදනාවට දුකටපත් වෙනවද? තව දරුවෝ ඉන්නවා තමන්ගේ දෙමව්පියන්ට හරියට සලකන්නේ නැහැ. ඔවුන්ව නිග්ලෙක්ට් කරනවා, නොසලකා හරිනවා. ඔවුන්ට අවශ්‍ය බෙහෙත් හේත් ටික වෙලාවට අරන් දෙන්නේ නැහැ. ඔවුන්ට ලෙඩක් දුකක් හැදුනහම රෝහලකට රැගෙන යන්නේ නැහැ. සායනයට රැගෙන යන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ටික ලබා දෙන්නේ නැහැ. ඔවුන්ගේ පෞද්ගලික පිරිසුදුතාවය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර ලබා දෙන්නේ නැහැ. එතකොට ඔවුන් නිකම්ම මානසිකව සහ කායිකව රෝගීන් බවට පත් වෙනවා. ඉතින් මේ උමන ආකාරයෙන් හෝ වැඩිහිටියන්ව අපයෝජනයට ලක් වුණාට පස්සේ එතනින් එහාට සිදුවන්නේ මොකක්ද කියන එකයි ප්‍රශ්නේ. දෙමව්පියෝ තමන්ව අපයෝජනයට ලක් වෙද්දී ඔවුන් දන්නේ නැහැ ඔවුන් අපයෝජනයට ලක් වෙනවා කියලා. ඒ වගේම ඒ අපයෝජනයට ලක් කරන කෙනා මං කිව්වා බොහෝ වෙලාවෙදී නිවස්තු තමයි මේවා වෙන්නේ. මොකද අපි ජනමාධ්‍ය අහලා දැකලා තියෙනවා පහුගිය කාලේ තමන්ගේ මව කූඩුවකට දාලා බැඳලා තිබුණ අවස්ථාවල් බලු කූඩුවට අම්මා දාලා බල්ලා ගේ ඇතුලේ තියාගෙන ඉන්න අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවකදී සමහර විට මෙවැනි දේවල් එළියට එන්න පුළුවන්. මොකද මේ දකින්න කෙනෙක් ඒ ගැන කම්ප්ලේන්ට් කරන්න පුළුවන් අදාළ තැන් වලට දැනුම් දෙන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ අදාළ තැන කියලා විශේෂයෙන්ම කතා කරන්න තියෙන අපිට පොලිසිය තමයි. පොලිසියට දැනුම් දීම් කරනවා. නමුත් එවැනි අවස්ථාවක් නැතුව සිදුවන බොහෝ අපයෝජනයන් ගෙවල් ඇතුලේ තියෙනවා. දෙමව්පියෝ වැඩිහිටියෝ බොහෝම අවස්ථාවලදී 99%ක්ම ඔවුන් මේවා ගැන එළියට දෙන්නේ නැහැ. ඔවුන් තොරතුරු කියන්නේ නැහැ. ඒකට ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි තමන්ගේ දරුවන්ට තියෙන ආදරය, ඔවුන්ට තියෙන ගරුත්වය,
ඔවුන්ට තියෙන ප්‍රේමය ඒ නිසා එළියට දෙන්නේ. අනිත් කාරණේ තමයි බිය. gedara කෙනෙකුට වෙන්න පුළුවන්. මේ සමාජයේ කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ දේ සිදු වුණාට පස්සේ කියන්න බය වෙනවා, මැලි වෙනවා. මම මේක කිව්වොත් මෙතනින් එහාට මට කුමක් සිදු වෙයිද? ඊළඟ කාරණේ තමන්ව ඒ වැඩිහිටියව අපයෝජනයට ලක් කරන පුද්ගලයා යැපෙන්නේ ඒ වැඩිහිටියා මත නම් ඒ ඔහුගේ හෝ ඇයගේ මුදල් මත නම් ඒ අවස්ථාවේදීත් ඔහු කියන්න යන්නේ මොකද මම මේ දේ කියලා පොලිසියකින් ඇවිල්ලා හරි මගේ දරුවට දඬුවමක් දුන්නොත් මගේ දරුවට කිසි රැකවරණයක් නැහැ. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව කල්පනා කරනවා. ඒකේ අනිත් පැත්ත තමයි අපයෝජනයට ලක්වන පුද්ගලයා යැපෙන්නේ අපයෝජනය කරන පුද්ගලයා මත නම්. ඒ කියන්නේ දරුවෝ හැම වෙලාවම මවට පියාට අඩත්තේට්ටම් කරනවා. ඒ දරුවන්ගේ තමයි පියයි යැපෙන්නේ. එහෙම නැත්නම් ඔවුන් දෙන කෑම ටික තමයි කන්නේ. ඔවුන්ගේ නිවෙසේ තමයි ඉන්නේ. එවැනි අවස්ථාවලත් කියන්න බයයි. මම මේ දේ කිව්වොත් මට මොකක් වේද? ගෙදරින් යන්න වෙයි. මට කවුද සලකන්නේ ඉන්නේ කියන සිතුවිල්ල ඔවුන්ට තියෙනවා. අපිට බොහෝ වෙලාවට හිතෙන්න පුළුවන් මෙවැනි අපයෝජන සිද්ධ වෙන්නේ පහළ මට්ටමේ ඒ කියන්නේ සමාජ මට්ටම පහළ තරාතිරම් වල ජීවත් වන පුද්ගලයෝ අතර වෙන්නේ නැති. එහෙම නැත්නම් දුප්පත් මිනිස්සු අතර, එහෙම නැත්නම් නූගත් මිනිස්සු අතර කියලා නැහැ. අපිට සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලයන් අතර සල්ලි තිබුණාද නැද්ද ආර්ථිකයේ කොයි මට්ටමේද තියෙන්නේ උගත්ද බුද්ධිමත්ද නූගත්ද මේ කිසිදු දෙයක් බලපාන්නේ නැහැ මේ වැඩිහිටි අපයෝජනයේ සඳහා. මොකද අපි දකිනවා ඉහළයයි කියලා ජීවත් වෙන සමාජයේ මිනිසු අතර කොතරම් මෙවැනි සිදුවීම් තියනවාද කියලා. මොකද මවට පියාට දේපොළ තියනවා නම් මවට පියාට සල්ලි මුදල් තියනවා නම් හැම වෙලාවෙම දරුවෝ බලනවා ඒ දේවල් ලබා ගන්න. පහළ සමාජයට අපි ගියාම අපි දකින්නේ පහළ සමාජයේ ජීවත් වෙන දරුවෝ අරක්කු වලට ඇබ්බැහි වෙලා නම් එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම් ඔවුන්ගේ දුප්පත්කම නිසා දෙමව්පියන්ගේ දේ ලබා ගන්න උත්සාහ කරන අවස්ථාවක්. අන්න එවැනි අවස්ථාවලදී තමයි මේ ප්‍රයෝජනයන්ට දෙමව්පියෝ වැඩිහිටියෝ ලක්වන්නේ. ඉහළ සමාජයේ බොහෝ දරුවන් දෙමව්පියන්ගේ දේපොළ ලබා ගැනීමට. මොකද දුප්පත් දෙමව්පියන් සමහර වෙලාවට දරුවන්ට උගන්වලා දරුවන් ඉහළ තැන්වලට යවලා වෘත්තීය මට්ටමට දරුවන් ගෙනාවට පස්සේ එවැනි අවස්ථාවලදී දරුවෝ කැමති නෑ තමන්ගේ දෙමව්පියෝ ඉදිරියට එනවට සමාජයට එනවට දරුවන්ට ලැජ්ජයි. හැම වෙලාවෙම දරුවෝ හදනවා දෙමව්පියව හංගලා තියන්න. ඔවුන් සමාජයට ගන්නෙ නැහැ. සමාජයට පෙන්වන්නේ නැහැ. මේවත් අපයෝජන. එවැනි අවස්ථාවල දෙමව්පියොත් ඒවා එළියට දෙන්නේ දරුවන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න අර නම්බුව ආරක්ෂා කරන්න දෙමව්පියෝ දරුවන්ගේ මේ දේවල් එළියට දෙන්නේ ඒ නිසා ඕනෑම තරාතිරමක සමාජයක් තුළ මෙවැනි දේවල් සිදු වෙනවා අපි දකිනවා. එළියට එන්නේ ඉතාමත් අඩුවෙන්. හැබැයි මේකෙන් බැටකන්නේ දුක් විඳින්නේ අපේ වැඩිහිටියෝ, අපේ අහිංසක වැඩිහිටියෝ. ඔබත් මමත් කවදා හරි දවසක ඒ වයසට යනවා. අවුරුදු 65 70 80 වෙනකන් අපි ජීවත් වුණොත් අපිට ජීවත් වෙන්න වෙන්නේ මේ සමාජෙට. අපි දන්නේ නැහැ අපි කාගේ රැකවරණය යටතේ ජීවත් වේද. අපේ පවුලේ අයගේ රැකවරණය යටතේ ජීවත් වේද අවසාන කාලේ වැඩිහිටි වයසටපත් වුණාට පස්සේ. එහෙම නැතිනම් වැඩිහිටි නිවාසයක ජීවත් වේද අපි දන්නේ. නිවස තුල සහ නිවසෙන් පරිබාහිරව ඕනෑම ස්ථානයක සමාජයේ වැඩිහිටියන්ට මේ අපයෝජන සිදු වෙනවා. මේ පිළිබඳව අපි මනාව දැනගත යුතුයි. ඒ වගේම මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. වැඩිහිටියෝ අපයෝජනයට ලක්වනකොට ඔවුන් ශාරීරිකව මානසිකව ඔවුන්ට බොහෝ ගැටලු ඇති වෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහෙනවා. ඔවුන් කල්පනා කරනවා. ඔවුන් දුක් වෙනවා. ඔවුන් කෑම කන්නේ නැහැ. ඔවුන්ට නිදා ගන්න බැහැ. එතකොට ඔවුන්ව නොසලකා හැරීම නිසා ඔවුන්ට ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්න වලට ප්‍රතිකාර ගන්න බැහැ. සෞඛ්‍ය ප්‍රශ්න හඳුනා ගන්න බැහැ. අපයෝජනයන් තුළ නිතර ඔවුන් අඩත්තේටම් වලට ලක් වෙනකොට මානසිකව සහ කායිකව ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහෙනවා. මොකද ඔවුන් වේදනාව, දුක, කලකිරීම, කම්පනය මේවත් එක්ක ජීවත් වෙන්නේ. අනිත් පැත්තෙන් වයසට යනවත් එක්කම ඔවුන්ට ඇතිවෙන රෝග තත්ත්වයන් හඳුනා ගන්න, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න අවස්ථාවක් නැති වෙනවා. ජීවිතයේ සැදෑ සමය අවසන් කාලයේ ඊටමත් දුක්ඛිතව ඔවුන්ට ගෙවන්න සිදු වෙනවා.
අනිත් කාරණේ මේ අපයෝජනයට ලක්වන්නේ සමහර වෙලාවට මානසිකව බියවුලෙන් ඉන්න වැඩිහිටියෝ වෙන්න පුළුවන්. සමාජයේ හිතන්නේ නැහැ මේ පුද්ගලයා මොකක් හෝ මානසික ගැටලුවකින් ඉන්නවා. මානසික රෝගයකින් ඉන්නවා කියලා. ඔබ දන්නවා වැඩිහිටි වියට යනකොට වයස්ගත වෙනවත් එක්කම ඩිමෙන්ෂියා, අල්සයිමර් වගේ රෝග තත්ත්වයන් එනවා. එතකොට මෙවැනි අයත් මෙවැනි රෝගීනොත් අපේ සමාජය තුළ අපයෝජනයට ලක් වෙනවා. ඒ නිසා අපි අපේ වැඩිහිටියන් රැක බලාගත යුතුයි. ඕනෑම කෙනෙකුට යහපත් ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඕනෑම කෙනෙකුට සමාජයේ රැකවරණය ලබා ගැනීමේ අයිතිය තියෙනවා. එතකොට ලබා දීම අපේ වගකීමක්. මොකද අපිටත් කවදා හරි දවසක එවැනි තත්ත්වයක් වුණොත් අපිට ඇතිවෙන හැඟීම දැනීම කුමක් වේද? අපි අපේ වැඩිහිටියන් රැක බලා ගන්න කටයුතු කරන්න ඕනේ. අපයෝජනයක් වැඩිහිටියෙකුට සිදු වෙනවා නම් එවැනි අවස්ථාවකදී අපිට නැගී හිටින්න පුළුවන් වෙන්න ඕනේ. දරුවන් ඒ වගේම ඊළඟ පරම්පරාව විදිහට වැඩිහිටියන්ගෙන් පස්සේන පරම්පරාව විදිහට අපේ වගකීම තමයි ඔවුන්ගේ රැකවරණය සහ ඔවුන්ගේ ආරක්ෂාව ලබා දෙන එක. ඔබ හිතන්න ඔබේ වගකීම මොකද්ද? ඔබේ කාර්යභාරය මොකද්ද? වැඩිහිටි අපයෝජන වළක්වා ගැනීම සඳහා ඔබට මම ආරාධනා කරනවා එය නිවසින්ම පටන් ගන්න. වැඩිහිටි අපයෝජන ගැන කතා කරනකොට අපි අමතක කරන්න හොඳ නැහැ. අපි අතර ඉන්නවා හොඳ තරුණ පරම්පරාවක් තමන්ගේ වැඩිහිටියන් එහෙම නැත්නම් තමන්ගේ දෙමව්පියන් ඊටමත් ආදරෙන් කරුණාවෙන් රැක බලා ගන්න ඔවුන්ගේ යුතුයකම මැනවින් ඉටු කරන ඔවුන්ටත් ඇත්තටම අපි ගරු කළ යුතුයි. මොකද මෙවැනි සමාජ පසුබිමක ඔවුන්ගේ කාර්යභාරය ඔවුන්ගේ වගකීම මැනවින් සිදු කිරීම ගැන අපේ අවධානය යොමු කළ යුතුයි. අපේ වැඩිහිටියෝ අපි කොයි ආකාරයෙන්ද බලාගන්නේ? වැඩිහිටියා කවුරු වුණත් අපේ පවුලේ නොවෙන්න පුළුවන්. අපේ පවුලට සම්බන්ධ නොවෙන්න පුළුවන්. නමුත් අපි හැම වැඩිහිටියෙකම රැකවරණේ ආරක්ෂාව පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. ඕන්ට යම්කිසි අපයෝජනයක් වෙන තැනදී අපිට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබ දකිනවා සමාජ මාධ්‍ය හරහා මොන තරම් වැඩිහිටියන් අපයෝජනයට ලක් කරනවද? තමන්ගේ ගෙදර ආච්චි වෙන්න පුළුවන්, තමන්ගේ සීයා වෙන්න පුළුවන්, තමන්ගේ මව පියා වෙන්න පුළුවන්. ඔවුන්ගේ ඔවුන් සාමාන්‍ය ජීවිතයේ ක්‍රියා කරන ආකාරය, කතා කරන ආකාරය වීඩියෝ ගත කරලා සමාජ මාධ්‍යයට මුදා හරිනවා. ඔබ බලන්න ඔවුන් දන්නේ නැහැ. අපි හැමෝටම ආත්ම ගෞරවය කියලා එකක් තියෙනවා. අපි හැමෝම ආසයි අපේ ආත්ම ගෞරවය රැක ගන්න. ඔවුන් ඒ පිළිබඳව දන්නවනම් ඔවුන්ට ඇතිවෙන හැඟීම, ඔවුන්ට ඇතිවෙන දුක වේදනාව කොතරම් වේද? මුදල් පසුපස යන අපේ මේ සමාජය තුළ මිනිස්සු නොකරන දෙයක් නැහැ. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ඔබට මම මතක් කරනවා. අපි අපේ වැඩිහිටියන් රැකගමු. වැඩිහිටියන්ට සිදුවන අපයෝජන වලින් ඕන්න ආරක්ෂා කරගන්න අපේ වගකීම ඉටු කරමු. ඔබ සැමට සුවදායි දිවියක්.